දැන් හරිනේ මචං දැන් සුලි කුණාටු ඇවිල්ලා ගිහිල්ලා දැන් දවස් 7කට වඩා වැඩි. දැන් ඉතින් හැමදේම ටික අමතක වෙන්න පටන් අරගෙන තියෙන්නේ. දැන් මේ සුලි කුණාටු ආපු වෙලාවේ තමන්ගේ ජීවිත ගැන හිතන්නේ නැතුව දුවලා පැනලා දවස් ගණන් නිදි මරාගෙන Facebook වල වීඩියෝ දාලා බඩු මුට්ටු ටොන් ගණන් එකතු කරලා ඊට පස්සේ එකතු කරගත්ත බඩු ටික දුෂ්කර පළාත් වලට අරගෙන ගිහිල්ලා වතුරේ පීනගෙන මඩේ එරීගෙන අර අසරණ වෙලා හිටපු මිනිස්සු වෙනුවෙන් උදව් කරපු සෙට් එක දැන් දුෂ්ටිය වේගෙන ඉන්නේ නේ. දැන් දුෂ්ටිය වගේ පේන්නේ. දැන් හොයන්න පටන් අරගෙන තියෙනවා. මේ සල්ලි කොච්චර හම්බුණාද දන්නේ නැහනේ. බඩු මුට්ටු කොච්චර හම්බුණාද දන්නේ නැහනේ. ඒ හම්බෙච්ච බඩු ඔක්කොම බෙදුවද දන්නේ නැහනේ. නැත්තම් යටිමඩි ගහගත්තද දන්නේ නැහනේ. දැන් එකෙක් දෙන්නෙක් ඒ වගේ වර්චස් වැඩ කීපයක් කරලා තිනවා. දැන් මුළු සමස්තයම එතෙන්ට ඇදලා දාන්න තමයි උත්සාහ කරන්නේ. හරි. දැන් මම දැක්කර දිනේෂ් මුතුගල වාහන කිහිපයක් තියෙනවා, සල්ලි පොරට තියෙනවා. වාහන වල ඇවිල්ලා බඩු ටිකක් අරගෙන ඇවිල්ලා හෙලිකොප්ටරේ දාගෙන ඒ මිනිස්සයා කාටවත් යන්න බැරි පැත්තකට ගිහිල්ලා බඩු ටික බෙදලා එනවා. දැන් Facebook එකේ ඉන්නව අන්න හැලි ලියනවා. දිනේෂ් මුතුගල හෙලිකොප්ටරේ රෙන්ට් එකට ගත්තද නැත්නම් සල්ලි වලට ගත්තද කොච්චර වියදමක් එතෙන්ට ගියාද? හෙලිකොප්ටරේ ගෙනියන්න පුළුවන් ධාරිතාවය කොච්චරද? පෙට්‍රල් කොච්චරක් ගහන්න පුළුවන්ද? පෙට්‍රල් ගහපුවාම හෙලිකොප්ටරේට තව බර කොච්චර ගෙනියන්න පුළුවන්ද? ඒ ගෙනියන්න පුළුවන් බල ප්‍රමාණය හාල් කොච්චර පුළුවන්ද? පිටි කොච්චර පුළුවන්ද? සීනි කොච්චර පුළුවන්ද? පරිප්පු කොච්චර පුළුවන්ද? දිනේෂ් මුතුගලගේ බර කීයද? පයිලට්ගේ බර කීයද? මොන්න තරම් ඊර්ෂ්‍යාකාර මොන්න තරම් කුහකයෝද කියපන්කෝ. යකෝ වාහන ටික මුතුගලගෙන බඩු සල්ලි වලට ගත්තෙත් මුතුගලන. හෙලිකොප්ටරේ රෙන්ට් එකට හරි සල්ලි වලට ගත්තෙත් මුතුගලන. හෙලිකොප්ටරේ ගියෙත් මුතුගලන. ගිහිල්ලා බඩු ටික දීලා ආවෙත් මුතුගලන. හෙලිකොප්ටරේක නෙමෙයි කෆීර් එකක ගිහිල්ලා බඩු දීලා ආවත් උඹලට පාන්ද? අසරණ මිනිහෙකුට තඹ දොයිතුවක් දෙන්නේ නැති. අසරණ මිනිහෙකුට වතුර උගුරක් දෙන්නේ නැති එවුන් Facebook එකේ හැල්ලියන්න පටන් ගන්නවා. දැන් අර කත්නෝරුවේ හාමුදුරුවන්ට දැන් පළු යන්න ගහනවනේ. දැන් කත්නෝරුවේ හාමුදුරුවට තරුණ තරුණියෝ අපේ රටේ මිනිස්සු දහස් ගණන් ලක්ෂ ගණන් දැන් එකතු වෙන්න පටන් අරගෙන තියෙනවා. දැන් ගහනවා. කවුද දන්නේ මේ කත්නෝරුවේ හාමුදුරුව කියන්නේ ධර්මයේ එච්චර දන්නේ නැහැ නේද? බණ එච්චර සාර්ථක නැහැ. හරි සරලයි. බණ ටිකක් කියලා දුන්නා නම් හදි දේශපාලන ඇජෙන්ඩා එකක්ද දන්නේ නැහැ. අරගලෙත් ඉඳලා තියෙනව නේද? දැන් ගහනවා කත්නෝරුවේ හාමුදුරුවන්ට. ඒත් මචං මම බැලුවා දැන් මේ කවුද මේ ගහන්නේ? දෙමළ මිනිස්සුද? එහෙම නැත්නම් මුස්ලිම් මිනිස්සුද කියලා? නෑ. මේ සිංහල බෞද්ධ කියලා නමට කියාගන්න කල්ලතෝනි. දැන් ගහනවා හාමුදුරුවන්ට. මේ රටේ මිනිස්සු මෝඩයෝ නෙවෙයි. හරිද? අල්ල ගන්නවා වගේම යම්කිසි සිදුවීමක් සිදු වුණොත් ඒ ෂණිකව අතහැරලා දානවා. හරිද? මචං රටට විපත් කිහිපයක් වුණා. සුනාමිය ආවා. අපි ඔළුව ඉස්සුවේ නැහැ. කොවිඩ් ආවා. රට බංකොලොත්. සෝබාදහම තව එක chance එකක් අපිට දීලා තිනවා රටක් විදිහට නැගිටින්න කියලා. ලෝකයේ සියලුම රටවල්, දියුණු රටවල් අද තරඟයට වගේ ලංකාවට උදව් කරන්න පටන් අරගෙන තියෙනවා. මේ වෙලාවේ අපි කරන්න ඕනේ මේ අපේ හිතවල තියෙන ඊර්ෂ්‍යාව, කුහකකම්, වෛරය, ක්‍රෝධය මේ සේරම පැත්තකින් තියලා. හරි? පක්ෂ පාට, ಜಾති ආගම්, කුල මල ભેද මේ සියල්ල පැත්තකින් තියලා රටක් විදියට එකට ගොඩනගෙන්න එකට එකතු වෙන එක. නැතුව එක එකාට වෛර කරමින්, එක එකාට ඊර්ෂ්‍යා කරමින්, කුහකකම් කරමින් හිටියොත් ඊළඟ සුලි කුණාටුවත් ළඟ ළඟම එයි.